කැන්ඩල්ස් ගැන කිව්වහම ඔයාලට මොකද හිතෙන්නේ? මම මේ වීඩියෝ එක කරන්නේත් කැන්ඩල් එකක් ඉස්සරහින් ඉඳගෙන. ඒ වෙනකොට ඇත්තටම ලංකාවේ වගේම ලෝකේ ගොඩාක් ෆන්ක්ෂන්ස් වල කැන්ඩල් ලයිට් කියන එක ගොඩාක් යූස් වෙනවා. වෙඩින්ස් වලට, බර්ත්ඩේ පාර්ටිස් වලට, එකී නොකී හැම ඉවෙන්ට්ස් වලට කැන්ඩල්ස් පාවිච්චි කරනවා. ලයිට්ස් වෙනකොට කැන්ඩල්ස් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා විශ්වාස කරනවද? මේ තියෙන්නේ කැන්ඩල්ස් වලින් හදපු ලස්සන ෆ්ලවර් බන්ච් එකක්. මට මේක හම්බුනේ මම කලින් ජොබ් එකකින් අයින් වෙනකොට එදා ෆෙයාවෙල් පාර්ටි එකක් තිබුණා. එදා අවුරුදු 21ක චූටි ගෑල් ළමයෙක් තමයි මට මේක දුන්නේ. මොකද ඒ පුංචි කෙල්ල දන්නවා මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට හරි ආසයි කියලා. ඉතින් එයා මට මේ බොකේ එක දෙන ගමන් කිව්වේ අක්කි ඔයා හරි ආසයිනේ මල් වලට. ඉතින් ඔයාට මම දැන් අද නිකම් මල් පොකුරක් දුන්නොත් ඒක හැමදාම තියාගන්න බෑනේ. ඒ හින්දා මම අක්කට කැන්ඩල්ස් වලින්ම අක්කටම වෙනම ෆ්ලවර් බන්ච් එකක් හැදුවා. ඉතින් හිතලා බලන්න කෙනෙක් අපි වෙනුවෙන් ඉච්චර මහන්සියක් කෙන එක ගැන. ඉතින් ඒ නංගි එයාගම බිස්නස් එකක් කරගෙන යනවා මෙන්න මේ වගේ ලස්සන කැන්ඩල්ස් වලින් කරන ප්‍රොඩක්ට්ස් වලින්. ඇත්තටම මල් විතරක් නෙමෙයි. මම මේ මෑතකදී දැක්කා එයාගේ හරියම ලස්සන ප්‍රොඩක්ට් එකක් ලොන්ච් වෙලා තිබුණා. ඒක හරිය ලස්සන හાર્ට්ස් දෙකක් තියෙන ඇත්තටම සාමාන්‍යයෙන් ලවර් කෙනෙක්ට දෙන්න වටින හරි ලස්සන gift එකක්. එතකොට මේක එයා පළවෙනි වතාවට ප්‍රොඩක්ට් එකක් විදියට හදපු එක. ඒ කියන්නේ ෆ්ලවර් බන්ච් එකක් විදියට. එයාගේ තව තියෙනවා ග්ලාසස් වල හදන ලස්සන කැන්ඩල්ස්. එතකොට ඒ විදියට තව කීපයක් තියෙනවා. කීපයක් මේ ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි කස්ටමයිස් කරලා ගන්න ඕන. ඒ විදියට ගන්න පුළුවන්. ඉතින් මට හරිම සතුටුයි මේ මල් පොකුරගෙන. මොකද ජීවිතේ හැමදාම මට මේක තියාගන්න පුළුවන්. ඒ නංගි මට මේක දෙන ගමන් කිව්වේ අක්කේ ඔයාව ඔක පත්තු කරලා චුට්ටක් ලස්සන බලන්න. ඊට මට හරි ලෝභයි එහෙම කරන්න. ඉතින් ඔයාලටත් ඔයාලගේ ඉවෙන්ට්ස් වලට ඒ වගේම මොනවා හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ ආදරණීයන්ට තෑග්ගක් යවන්න ඕන නම් ජේන් වෙල්වෙට් පේජ් එකට ගිහින් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩි විස්තර ඕන නම් මම ඒ නංගිගේ contacts විදියට යාගේ FB page සහ Instagram page එක පල්ලෙහා mention කරනවා. Bye.